ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ cook with Sarath YouTube channel එකෙන් ඕගොල්ලෝ අපි සමග එකතු වෙන්න. එකතු වෙලා නැති ඉන්න ඒගොල්ලෝ අපි link එක subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. අපි අද ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ කළු පොල් මාළුවක් හදන ආකාරය. කළු පොල් මාළුවට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි යාළුවනේ කොස් ඇට. කොස් ඇට හොඳට තම්බලා කොස් ඇට යාළුවනේ මේ විදිහට තලා ගන්න ඕන. මේ මම තලාගත්තු කොස් ඇට ටිකක් ඒකට ගන්නවා ගම්බිරිස් ලුණු බැදගත්තු මිරිස් පොල් කිරි කෝප්පයක් පොල් සහ මේ හාල් හොඳට බැදලා කුඩු කර ගන්න ඕන යාළුවනේ. එතකොට තමයි ඒකේ රස වැඩි වෙන්නේ. ඒ වගේම මිරිස් සුදු ලුණු රට ලුණු ඉඟුරු තක්කලි රම්පේ කාටපිංචා උළුවහල් ඇට දෙක තුනක් ඕන. මේකට කුරුඳු පොතු මේක ටෙම්පරාදු කරගන්න මිරිස් කරල් තුනක් වගේ ප්‍රමාණයක් ඕන. මේක ඕනම වෙජිටේරියන් එක්කෙනෙකුට මේක හුඟක්ම හොඳයි. හැමෝටම හොඳයි. මොකද මේ විදිහට අපි රෙසිපි ගෙනෙන්නේ මේ මාසයේ වෙසක් මාසයේ නිසා මස් මාංශ වලින් තොරව ඕගොල්ලන්ගේ කැම වේලට ඕගොල්ලන්ට රසවත් ආහාරයක් හදාගන්න විදිහයි මම ඕගොල්ලන්ට ගෙනෙන්නේ. යාළුවනේ ඉස්සෙල්ලාම මේකට අපි දා ගන්නවා කොස් ඇට ටික. අපි වළඳට කොස් ඇට ටික දාගත්තා. ඊට පස්සේ මේකට අපි දානවා ගම්බිරිස් මේස හැඳි භාගයක් විතර දැම්මම ඇති යාළුවනේ. ඕගොල්ලන්ට සරලන ආකාරයට මේකට ලුණු එකතු කරගන්න. ඒ වගේම මේකට බැදපු මිරිස් කුඩු මෙතන තියෙනවා මේස හැඳි දෙකක්. ඒ දෙකත් මේකට කවලම් කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අර හාල් බැදලා පොල් එක එකතු කරලා ලස්සනට කුඩු කරගත්තු ටිකක්. ඒ වගේම අපි මේකට එකතු කරගන්නවා කාටපිංචා ඉත්තක් වගේ දැම්මම ඇති. ඒකට අපි දා ගන්නවා රම්පේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අවු මිරිස් සුදු ලුණු රට ලුණු ඉඟුරු තක්කලි පෙති තුනක් විතර වගේ පොඩ්ඩක් ඇඹුල ගතියට එන්න. ඒකට එකතු කරගන්නවා අපි කුරුඳු පොතු ටිකක්. උළුවහල් ඇට දෙක තුනකුත් දාගන්න යාළුවනේ. එතකොට පොඩි රසක් එනවා. ඊට පස්සේ අපි මේක කවලම් කරගන්න ඕන උකු පීරිසි කෝප්පයක් තුනම ඇති යාළුවනේ. මේක කවලම් කරගන්න. අපි මේක හොඳට කිරි ටික දාලා හොඳට කවලම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට. මේ විදිහට අපි කවලම් කරගමු. යාළුවනේ දැන් මේක හොඳට පදමට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක අපි කරන්න ඕනේ අපි මේක ටෙම්පරාදු කරගන්න ඕන. ටෙම්පරාදු කරගන්න මේක අපි බා ගන්න ඕනේ යාළුවනේ. අපි දැන් කොස් ඇට ටික ටෙම්පරාදු කරගන්න තෙල් ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන රත් වුණාට පස්සේ හොඳට තෙල් ටික රත් වෙනකන් පොඩ්ඩක් කවලම් කරලා ඊට පස්සේ යාළුවනේ මේකට ලුණු කපාගත් ලුණු ටිකකුත් මේකට එකතු කරනවා. එකතු කරලා අර වියලි මිරිස් කාරල් දෙකක් විතර මේකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕන යාළුවනේ. මෙන්න මේ විදිහට
හොඳින් තෙල් ටික දැන් රත් වෙලා තියෙන්නේ. අපි ඒකට හදාගත් මේ හොඳට කවලම් කරගන්නවා. මේකට තමයි යාළුවනේ කළු පොල් මාළුව කියලා කියන්නේ. මෙන්න මේ වගේ ලස්සනට එනවා. යාළුවන්ටත් මේක පේනකොට කන්න ආස හිතේ. දැන් යාළුවනේ මේක හදලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට රස කරලා කන්න අපේ යාළුවොත් එක්ක ඔක්කොම. යාළුවනේ අපි මේ ඔස්සට ටික ඔක්කොම වෙනම භාජනයකට දාගන්න ඕන ටෙම්පරාදු කරගන්න. සුවඳ එනවා. යාළුවනේ ඔයගොල්ලොත් කාලා බලන්න. මේක ගෙදර ඉන්න දවසට ඔක්කොම ටික එකතු වෙලා මේ වගේ රස කෑමක් හදන්න පුරුදු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා මේ වගේ රස කෑම හදන හැටි ඉගෙන ගන්න. right. අපි ඒක තියාගත්තා. ඊට පස්සේ අපි යාළුවනේ මෙන්න මේ විදිහට තමයි කල්පොල් මාළුව හදලා වුණාට පස්සේ තියෙන්නේ. ඕගලන්ට ආස හිතන විදිහට මේක තියෙනවා. මේකට කියන්නේ නම තමයි කළුපොල් මාළුව. මේ කළුපොල් මාළුව මෙන්න මේ විදිහට තමයි හදාගෙන අන්තිමට ඉවර වුණාට පස්සේ තියෙන්නේ. යාළුවනේ මේකත් අපි රස බලන්න දෙන. යාළුවනේ මේ කළුපොල් මාළුව රස බලන්න මගේ ළඟ ඉන්න මිතුරා තමයි මලිඳු. කාලා බලන්න. මාත් පොඩි කෑල්ලක් කාලා. ඇත්තටම මේක මාර රසක් තියෙන්නේ. ඔයගොල්ලොත් යාළුවනේ කාලා බලන්න ආස හිතේ. मेरी मलबस तेनीला महा घेर से